හායි කොහොමද ඔයාලට? ඉතින් මේ පේන ලස්සන වීව් එක තියෙන්නේ කොහෙද දන්නවද? මේ දියතලාවේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මේ දියතලාව ට්‍රිප් එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ පළවෙනි දවස කොහොමද ගෙවුනේ කියලා. මේ දින අපි 9 දින බුක් කරපු විලායක. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. මාරම ලස්සන වීව් එකක් මෙතන තියෙනවා. මෙතන ගොඩාක්ම සීතල නැහැ. ඒ වුණාට මෙතන හරිම කෝසි වයිබ් එකක් වගේම හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් යමු මාත් එක්ක කොහොමද අපේ පළවෙනි දවස ගෙවුනේ කියලා බලන්න. පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා පාළුවම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ. මෙතන තියෙන ලස්සන කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඉතින් අපි කලේ පැයකටත් වැඩිය මෙතනම ඇවිද මෙතන වටේ තියෙන ලස්සන බල වීඩියෝ කර ෆොටෝස් ගාව එක තමයි. hours later. උදේ ඉඳලා පැය 5කට වගේ වැඩි වෙලාවක් අපි එනකොට ආපු හින්දා ඒ මහන්සියටත් එක්ක හැමෝම වගේ නිදාගත්තා. දැන් නම් ඉතින් කට්ටිය රැස්ති වෙන්නේ හැමෝමත් එක්ක ගේම්ස් මොන හරි ප්ලේ කරලා කට්ටියත් එක්කම ටයිම් එක ස්පෙන්ඩ් කරන්න තමයි. උදේ නම් ඉච්චර ලොකු සීතලක් තිබ්බේ නෑ. ඒ වුණාට රෑ වෙද්දී නම් චුට්ටක් සීතලයි. මට ඉතින් වීසික් දෙන හින්දා මෙන්න මේ විදියට තමයි මට ඉන්න උනේ. දැන් නම් ඉතින් කරන්නේ හැමෝමත් එක්ක කියව තියෙන ඕපු දූපු ටික ඔක්කොම කතා කර ඒවා ඉතින් ෂෙයා කරගන්න එක තමයි. அவளை ஒரு நாள் நான் பார்த்தேன் இதயம் கொடு என வரும் கேட்டேன் அதை கொடுத்தால் உடனே எடுத்தே சென்று விட்டாள். ஓ முழுமதி அவளது முகமாகும் மல்லிகை அவளது மனமாகும் மார்கழி மாதத்து பனித்துளி அவளது. ඉතින් රෑ වෙනකොට අපි හැමෝම ඩිනර් අරගෙන ඊළඟට ලෑස්ති වුණේ සින්දු කියන්න තමයි. බලන්නකො ඉතින් මේ ආදරේ නේද? මම නම් මේක දිහා බලාගෙන හිටියේ මාර ආසාවෙන්. මොහොමද හාසේ ඔබ මත පැවේ විහිදා පෙම්මාරාගම
මන් වෙලා ආවාගේ ඔබේ යාවී පවසලා තේනාවේ. ඉතින් මේ විදිහට තමයි අපේ දියතලාවේ ගෙවුන පළවෙනි දවසේ ඉවරුනේ. ඉතින් දෙවෙනි දවස කොහොමද ගෙවුනේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම්. එතකම් bye bye.